අද අපි ඉගෙන ගන්න යන්නේ රොයල් චැම්පියන් චාර්ජයක් සමග ඩ්‍රැගන් ඇටැක් එකක් කරන විදිය. හරි එහෙනම් මුලින්ම අපිට ඕන ට්‍රූත්ස් ටිකයි ස්පෙල්ස් ටිකයි මොනවද කියලා බලමු. ඩ්‍රැගන්ලා 10ක්, ඩ්‍රැගන් රයිඩර්ලා 3යි, බැලුන්ස් 6යි, මිනියන්ස් 7යි, ආචර් කෙනෙකුයි. රොයල් චැම්පියන්ට ඉන්විස් 8ක් ඕනි. තව අර්ත්ක්වෙක් එකක් අරන් ආවිත් තියෙනවා. ඩැමේජ් කරගන්න ලේසි වෙන්න. මම මෙතන රිවයිව් එකක් ගෙනියන්නේ. ඔයාට කැමති නම් රිකෝල් එකක් වුණත් ගෙනියන්න පුළුවන්. තව ෆ්ලේම් ෆ්ලින්ගර් එකකුත් ගෙනියනවා. මුලින්ම පහළ කම්පාර්ට්මන්ට් එකකින් ෆ්ලේම් ෆ්ලින්ගර් එක දාගමු. බැලුන් එකක් ඉස්සෙල්ලාම දාන්න ඕනේ. ටෙස්ලා ටවර්ස් තියනවාද කියලා බලාගන්න. ඊට පස්සේ රොයල් චැම්පියන් දකුණු පැත්තෙන් දාගමු. දැම්ම ගමන්ම ඇබිලිටි එක ඔන් කරන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ පිළිවෙලට ඉන්ස් ටික දාගන්න තමයි. ඊට පස්සේ ස්කැඩ් ෂොට් එකයි එක්ස්බෝ එකයි අහුවෙන්න මම ලස්සන එල්ක්වික් එක දාගත්තා. කොහොම හරි ඒකට ටවුන් වල ගත්ත අහුවෙලා තියෙනවා. මේ බිල්ඩ් නම් පුදුම වදයක් දෙන්නේ. එන්නම් වෙලාව හරි ඇටැක් එක පටන් ගන්නවා. නැත්නම් ටයිම් ෆේල් එකක් වෙන්න පුළුවන්. ආචර් ක්වීන් උඩින්ම ඩ්‍රොප් කරගන්නවා. ඊට පස්සේ කින්ව පල්ලෙන් දාගන්නවා. දැන් ඉතින් තියෙන්නේ ඩ්‍රැගන් ටික දාගන්න තමයි. බලන්න ෆ්ලේම් ෆ්ලින්ගර් එක ලොකු වැලියු එකක් අපිට අරන් දීලා තියෙනවා. ඒ වගේම ෆ්ලේම් ෆ්ලින්ගර් තාමත් තියෙනවා. මං ක්වීන් දාගත්ත ගමන් ඇබිලිටි එක ඔන් කරා. කොහොම හරි ක්වීන් දැන් උඩ කම්පාර්ට්මන්ට් එකම ක්ලීන් කරලා දෙන්න වගේ මට නම් තේරෙන්නේ. මේකත් ඉන්න නිසාම මේ වෙලාව හොඳයි රොයල් චැම්පියන්ලා රිවයිව් කරගන්න. බලන්න තාමත් ආචර් ක්වීන් ඩවුන් වෙලා නැහැ. මම නම් කියන්නේ මැජික් මිරර් එකයි නිල කපට් එකයි තමයි ආචර් ක්වීන්ට ගැලපෙන ඉක්විප්මන්ට් දෙක ඕනම වෙලාවක. ඒ වගේම මේ බේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. අපි ඊළඟ එක්සැම්පල් එකට යමු. මේ බේස් එකේ පහලින්ම රොයල් චැම්පියන් දාගත්තොත් අපිට ඒ කම්පාර්ට්මන්ට් එකයි මොනොලිත් එකයි විනාශ කරගන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ අයිනෙන්ම ෆ්ලේම් ෆ්ලින්ගර් එක දාගෙන අපිට ඒ පැත්තෙන් වැලියු එකක් ගන්න පුළුවන්. රොයල් චැම්පියන් ලොකු කම්පාර්ට්මන්ට් එකට යයි කියලා හිතාගෙන මම මේ පැත්තට එර්ත්ක්වෙක් එක දානවා. ඒ වුණාට ඉන්විස් ස්පෙල් ටවර් එක ඇක්ටිව් වෙන නිසා රොයල් චැම්පියන් යනවා ඉන්ෆර්නල් ටවර් එක පැත්තට. මෙතනදී මම ඉන්විස් එකක් දාගන්නේ නැහැ. මොකද කැනන් එකේ නෙමෙයි ආචර් ටවර් එකේ නෙමෙයි ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැති නිසා. ඒ ටවුන් වෝල් එක ළඟට ගිය ගමන් ඉන්විස් එකක් දාගන්න වෙනවා. මොකද මොනොලිත් එක තියෙන නිසා. මෙතනදී මම වෙලාවට ටවුන් වෝල් එක ඉන්විස් කරගෙන රොයල් චැම්පියන්ම මොනොලිත් එක පැත්තට යවනවා. ඒක නිසා ඒ දෙකම විනාශ කරගන්න පුළුවන් වෙනවා මට. ඊට අමතරව ඉන්විසිබිලිටි ස්පෙක්ට් ටවර් එකයි එක්ස්බෝ එකයි විනාශ කරගන්න පුළුවන් වෙනවා. ඔයාලට පේනවා ඇති අපි රොයල් චැම්පියන් සහ ෆ්ලේම් ෆ්ලින්ගර් එකෙන් බේස් එකේ භාගයක්ම විනාශ කරලා ඉවරයි. දැන් කිංවයි ක්වීන්වයි ඩ්‍රොප් කරලා මේන් ආර්මි එක ඩිප්ලොයි කරන්න තියෙනවා.
මේ නාමියකින් රැංකින් එකක් ලැබුණ නිසා මේ වෙලාව හොඳයි රෝයල් චැම්පියන්ව රිවයිව් කරගන්න. මේ බේස් එකත් ලේසියෙන්ම ඉවරයි. දැන් අපි ඊළඟ ඇටැක් එකට ගිහින් බලමු. මේ පාර බෝ ඇටැක් එකක් තියෙන්නේ. මේක මැක්ස් කරලා නැති වුණාට 17 බේස් එකක්. ඒ වගේම මේකේ CC troops ඉන්නවා. වම් පැත්තේ අයිනෙන් රොයල් චැම්පියන් එක ඩිප්ලොයි කරලා උඩින් ෆ්ලේම් ෆ්ලින්ගර් එක ඩිප්ලොයි කරලා පහලින් මේන් ඇටැක් එක පටන් ගන්න තමයි මගේ ප්ලෑන් එක. එතන මම මුලදිම එර්ත්ක්වේක් එක ඩ්‍රොප් කරගන්නවා. මොකද මෙතන ඩිෆෙන්ස් ගොඩක් එක ළඟ තියෙන නිසා ලොකු වැලියු එකක් ගන්න පුළුවන්. මොනලිත් එකයි ටවුන් හෝල් එකයි ස්පෙන් ටවර් එකයි එක්ස්පෝ එකකුත් විනාශ කරගන්න පුළුවන් වෙන නිසා රොයල් චැම්පියන් එකෙන් ලොකුම වැලියු එකක් ගන්න පුළුවන් අපිට. ඒ අතරතුර ෆ්ලේම් ෆ්ලින්ගර් එක ඕපන් වෙලා ඒ කම්පාර්ට්මන්ට් එකයි තව ඩිෆෙන්සස් කීප එකකුයි විනාශ කරලා දෙනවා. ඊට පස්සේ කිං වයි ඩ්‍රොප් කරලා මේන් ආර්මි එක ඩිප්ලොයි කරගන්නවා. ක්ලීන් අප් කරගන්න මේ වගේ මිනියන්ස්ලා ඩ්‍රොප් කරගන්න ගොඩක්ම වටිනවා. නැත්නම් ටයිම් ෆේල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ බේස් එකත් සම්පූර්ණයෙන් විනාශයි. තවත් දවසක මේ වගේ ස්ට්‍රැටජි එකකින් හම්බෙමු.